සිංහල අලුත් අවුරුද්දට අපි කවුරුත් වගේ කන්න කැමති කොකිස් හදාගන්නයි යන්නේ. ඉතින් කොකිස් කියන්නේ අපි කොට දෙනෙක් කන්න කැමති කෑමක්නේ. මමත් හරියම ආසයි කොකිස් කන්න. අලුත් අවුරුද්දට කොකිස් කන්න තියනවා නම් මට වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. කොකිස් කකාම ඉන්න පුළුවන්. එහෙනම් අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්නන්න යන්නේ මම කොහොමද අවුරුද්දට කොකිස් හදාගන්නේ කියලා. එහෙනම් අපි හදලා බලමු මොකද වෙන්නේ කියලා. ඉස්සෙල්ලා මම කොකිස් ටික හදාගන්න භාජනයක් අරගෙන ඒකට හාල් පිටි, පාන් පිටි, කහ, ඒ වගේම ගසාගත්තු බිත්තරයක්, ඒත් එක්කම ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට පොල් කිරි ටික ටික එකතු කරලා හොඳට කලවම් කරනවා. එතකොට මේ පොල් කිරි ගන්නකොට මම පොල් කිරි ටික ගොඩාක් උකුවට ගත්තෙත් නෑ, ගොඩාක් දියට ගත්තෙත් නෑ. මධ්‍යම ප්‍රමාණයේ උකු ගතියකට වගේ තමයි මම මේක ගත්තේ. ඔන්න මගේ බැටර් එක නම් හදලා ඉවරයි. මට මේ බැටර් එක හදාගන්න කොල්කිරි මිලිලීටර් 500කට ලං වෙන්න වගේ ගියා. එතකොට මේ බැටර් එක ගොඩක් උකු ගතියට හදාගන්න එපා. ටිකක් දියට වගේ හදාගන්න. එතකොට තමයි හොඳට කොකිස් ටික අර ක්‍රිස්පි ගතියට ගන්න පුළුවන් වෙන්නේ අපිට. ඔන්න දැන් මම කොකිස් ටික හදාගන්න යන්නේ. ඉස්සෙල්ලාම අපේ කොකිස් අච්චුව හොඳට තෙලේ දාලා රත් කරගන්න ඕන. ඊට පස්සේ තමයි ඒක මේ විදිහට බැටර් එකට දාලා අපි කොකිස් බැද ගන්න ඕනේ. ඒත් එක්කම කියන්න ඕන ගොඩක් වෙලාවට අපේ පළවෙනි දෙවෙනි කොකිස් කීපය පොඩ්ඩක් හරියට එන්නේ නැති වෙන්න පුළුවන්. පොඩ්ඩක් කොකිස් අච්චුව ඇලෙන්න පුළුවන්. කොකිස් එක දිග ඇරෙන්න පුළුවන්. එහෙම වුණා කියලා බය වෙන්න එපා. ඒක සාමාන්‍ය දෙයක්. කොහොමත් පළවෙනි දෙවෙනි කොකිස් ටික ගොඩක් වෙලාවට හරියට එන්නේ නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක හරියනවා. ඒ නිසා ඒකට කලබල වෙන්න යන්න එපා. දැන් මම ඉස්සෙල්ලම කොකිස් 3-4ක් හදාගත්තා. දැන් මගේ කොකිස් ටික ගානට හැදෙන විදියට ඇවිල්ලා තියෙන වෙලාව. ඔයාලට පෙනේ මේ විදියට මම බැටර් එකට කොකිස් අච්චුව දාලා. දැන් හොඳට අර ගානට බැදෙනවා මගේ කොකිස් ටික. කූරකින් එහෙම ගලවන්න ඕනෙත් නෑ. මේක නිකම්ම අච්චුව හෙලෙව්වහම කොකිස් එක ගැලවිලා යනවා නිකම්ම. එතකොට මගේ මේ කොකිස් අච්චුව ගැන ටිකක් කියන්න ඕනේ. මේක මම ලංකාවෙන් එනකොට ගෙනාපු කොකිස් අච්චුවක් නෙවෙයි. මට ලංකාවෙන් එනකොට කොකිස් අච්චුවක් ගේන්න අමතක වුණා. මෙහෙන්ට ආවට පස්සේ තමයි මට ඒක මතක් වුණේ. මම ජර්මනියේ හෙව්වා. මට ඉන්දියන් ස්ටෝර් එකකින්වත් ගන්න පුළුවන් වේද කියලා. ඒ උනාට මට හම්බුනේ නෑ. අන්තිමට හොයලා ටෙමු එකෙන් තමයි මට මේ අච්චුව හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් මේක ඇත්තටම හරි හොඳයි. ඉතින් අපේ වෙලාවේ හැටියට මට මේකෙන් මගේ අවශ්‍ය රාජකාරිය කරගන්න පුළුවන්. අර ලංකාවේ කොකිස් අච්චු වගේ ගොඩක් උස නැහැ. ඔයාලට ඔය පේනවා ඇති. සෙන්ටිමීටර එක වගේ උසක් තමයි තියෙන්නේ. ටිකක් හීනි කොකිස් එකක් තමයි එන්නේ. ඒ නිසා ඒ වුණාට ඉතින් හොඳට අවශ්‍ය විදියට ඉතින් වැඩේ වෙනවා. ඉතින් එහෙම තමයිනේ අපි තියෙන දේ සතුටු වෙන්නත් එපා. ඉතින් ඒ නිසා ඉතින් මම මේ දවස් ටිකේ මේකෙන් ඉතින් මේ වැඩේ කරගන්නවා. අලුතෙන්ම කොකිස් හදන කෙනෙක් ඉන්නවා නම් ඉතින් හොඳට බලාගන්න මම මේක හදන විදිය. හැම කොකිසක් ගානෙම හොඳට කොකිස් අච්චුව තෙල් එකේ රත් කරගන්න බැටර් එකට දාන්න කලින්. නැත්තම් හරියට අච්චුව රත් උනේ නැත්තම් කොකිස් එක එන්නේ නෑ හරියට. දැන් මෙතන ඔයාලා බලන්න මගේ අච්චුව හරියට රත් උනේ නැති හින්දා ඔතන මගේ කොකිස් එකෙන් භාගයක් කැඩිලා තමයි කොකිස් එක එන්නේ. ඔය පේනවා නේද භාගයයි කොකිස් එකේ තියෙන්නේ. ඒක වෙන්නේ කොකිස් අච්චුව හරියට රත් උනේ නැති වුනහම. ඒ නිසා හොඳට හැම කොකිසක් ගානෙම හොඳට අච්චුව රත් කරගෙන තමයි බැටර් එකට දාන්න ඕන. ඒ වගේම කියන්න ඕන හැමතිස්සෙම වගේ ඔයාලා කොකිස් අච්චුව බැටර් එකට දාන්න කලින් බැටර් එක ටිකක් හොඳට කලවම් කරගන්න. ඒක හැමතිස්සෙම වගේ ටිකක් කරගන්න එහෙම. ඔයාලට මම මේ කොකිස් හදන්න ගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ වගේ මේවල ප්‍රමාණවල් දැනගන්න ඕන නම් මම ඒ ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන්නේ. ඔන්න මම්මගේ කොකිස් ටික නම් දැන් හදාගෙන ඉවරයි. බලන්න හරි ලස්සනට තියෙනවා කොකිස් ටික. ඒ වගේම හොඳ ක්‍රිස්පි ගතියටත් තියෙනවා. ඔයාලට පේනවා ඇති මම මේ කොකිස් එක අතින් මෙහෙම කුඩු කරලා පෙන්නුවාම ඒක හොඳ ක්‍රිස්පි ගතියට තියෙනවා. හරි ආසයි කනකොට.
ඉතින් ඔයාලා try කරලා බලන්න මේ විදියට කොකිස් හදන්න. අලුතෙන්ම කොකිස් හදන කෙනෙක් නම් මම හිතනවා මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වේවි කියලා. එහෙනම් ඊළඟ දවසෙත් මේ විදිහම වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහිල්ලා එන්නම්.